හරි. ඕකේ අපි පටන් ගමු. කෙටි ප්‍රශ්න ටිකක් අපි තෝරගමු. අ, මම පටන් ගන්නම් දෙවෙනි එකෙන්. ඔයගොල්ලෝ ගාව PDF එක තියෙනවා කියලා මම හිතනවා. ඒකත් අපි බලාගමු. නැත්නම් ඔයගොල්ලෝ ගාව print out එක තියෙනවා නම් ඒක ගන්න. එතකොට දෙවෙනි ප්‍රශ්නේ මම ගත්තොත් ඒකේ තියෙන ප්‍රසාරණය කර සුළු කරන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට දීලා තියෙනවා වරහන් දෙකක්. එතකොට මේ වරහන් දෙක සුළු කරන්න තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. මම ලිව්වොත් ඒකේ තියෙනවා අපිට දීලා තියෙනවා x ඍණ 5 x ධන 2 කියලා. ඔයාලට පේනවා ඇති. එතකොට අපිට මේකේ සුළු කරන්න තියෙන්නේ. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ පළවෙනි වරහනේ තියෙන මේ පළවෙනි එකෙන් මේ දෙවෙනි වරහනේ තියෙන ඔක්කොම ගුණ කරන්න ඕන. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මෙතන දෙවෙනියට තියෙන පළවෙනි වරහනේ තියෙන දෙවෙනියට තියෙන එකෙන් අනිත් වරහනේ තියෙන ඔක්කොම දේවල් ගුණ කරන්න තියෙනවා. එහෙනම් මෙතන අපි ගත්තොත් x ගුණ කිරීම x කියන්නේ අපිට එනවා x වර්ගයක්. ඊට පස්සේ මේ x ගෙන් අපි වරහනේ තියෙන අනිත් කෑල්ලත් ගුණ කරන්න වෙනවා. මෙතන තියෙන ධන දෙක. එහෙනම් x වතාවක් ධන දෙක කියන්නේ අපිට ලියන්න පුළුවන් ධන 2x කියලා. මෙතන x කියන්නේ ධන. එහෙනම් ධනයි ගුණ කරපුවම ධනයි. x දෙකෙන් ගුණ කරපුවම 2x කියලා එනවා. එහෙනම් හරි පළවෙනි එකෙන් දෙවෙනි වරහනේ කොටස් දෙකම ගුණ කරලා ඉවරයි. එහෙනම් ඔයාට එන්න තියෙන්නේ පළවෙනි වරහනේ දෙවෙනි කොටසට. ඒ කියන්නේ ඍණ 5ට. එහෙනම් ඍණ 5 අපිට ගුණ කරන්න තියෙනවා මෙන්න මේ දෙවෙනි වරහනේ තියෙන පළවෙනි එකෙන්. එහෙනම් ඍණ 5 වතාවක් x කියන්නේ ඍණ 5යි x කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඍණ 5ව අපි ගුණ කරන්න ඕන ධන දෙකෙන්. එහෙනම් ලකුණ බලන්න ඕන ඍණයි ධනයි ඍණ වෙනවා 5 2 10ක් කියලා අපිට ගන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි ඔන්න ගුණ කරගෙන ඉවරයි. අපි ගත්තා මෙතනින් උත්තරයක්. හැබැයි මේක අපිට තව සුළු කරන්න පුළුවන්. x වර්ග නම් මෙන්න මෙච්චරයි තියෙන්නේ. ඉලක්කනුත් මෙන්න මෙච්චරයි තියෙන්නේ. හේත් මෙන්න මේ x අඩංගු පද දෙකක් තියෙනවා. එහෙනම් අපිට ඒකත් සුළු කරන්න වෙනවා. හරි. එහෙනම් අපි ගත්තොත් x වර්ගය අපි මෙහෙම ලිව්වා. ඒක විතරක් තියෙන නිසා මෙන්න මෙතන තියෙනවා ධන 2x ඍණ 5x නිසා මෙතන ඍණ 5ක් තියෙනවා. මෙන්න මෙතන ධන 2යි. එහෙනම් වැඩියෙන් තියෙන්නේ ඍණ 5. එහෙනම් ලකුණ එන්නේ අපිට ඍණ. ධනයි ඍණයි තියෙනවා නම් මෙන්න මෙහෙම අපිට එන්නේ ලොකු එකෙන් පොඩි එක අඩු කරලා අපිට දාන්න පුළුවන්. එහෙනම් 5න් දෙකක් අඩු කරපුවාම 3යි කියලා දාලා x නිසා මෙතන x වැටෙනවා. ඉලක්කම් මෙච්චරයි. එහෙනම් අපිට මේ ඍණ 10 කියන එක ඔහොමම ලියා ගන්න පුළුවන්. එහෙනම් වරහන් දෙකක් තිබුණොත් අපි සුළු කරන්න මෙහෙමයි. ද්විපද ප්‍රකාශන කියන අපිට ද්විපද ප්‍රකාශන ඇතුළත් පාඩමක් අපි 10 වසරේදී කතා කරා. එතකොට මේ පාඩමෙන් තමයි මෙන්න මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. මෙන්න මේ විදිහට අපිට සුළු කරගන්න පුළුවන්. හරි. අපි ඊට පස්සේ කතා කරමු 8 වෙනි ප්‍රශ්නේ. ඒකේ තියෙනවා මෙම කේන්ද්‍රික ඛණ්ඩයේ වක්‍රධාරයේ දිග සෙන්ටිමීටර් 44යිලු. එහෙනම් එහි අරය සොයන්න කියලා තියෙනවා. අපි නිකන් පාඩම මතක් කරගත්තොත් කේන්ද්‍රික ඛණ්ඩ ගැන අපිට පාඩමක් දීලා තියෙනවා 10 වසරේ. එතකොට ඒකේ වර්ගඵලය හොයන්නයි පරිමිතිය හොයන්න වෙන වෙනම පාඩම් දෙකක් තියෙනවා. මම තියරිය නිකන් මතක් කරොත් අපිට වෘතයක් දීලා තිබ්බොත් වෘතයේ අරය r නම් අපි ඉගෙන ගත්තා මේකේ පරිධිය. ඒ කියන්නේ මෙන්න මේ වටේ දිගනේ. අපි වෙන එකක නම් අපි කියනවා පරිමිතිය කියලා. හැබැයි වෘතෙදී අපි කියන්නේ පරිධිය කියලා. ඕක හොයන සූත්‍රය තමයි අපි ඉගෙන ගත්තා 2πr කියලා. එතකොට කේන්ද්‍රික ඛණ්ඩ සම්බන්ධ වෙද්දී කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මෙන්න මේ වෘතයෙන් පොඩි කෑල්ලක්නේ. මෙන්න මෙතන තීටා කෝණයක් තියෙනවා නම් මෙන්න මෙහෙම හරියන් තියෙන්න ඕනේ මෙන්න මෙහෙම වෘතයක්. හැබැයි මේකේ අරය r නම් මෙන්න මෙතන තීටා කියලා කෝණයක් තියෙනවා නම් මෙන්න මේ කොටසේ අපිට පරිමිතිය මේ දිග හොයන්න නම් අපිට කියලා දුන්න සූත්‍රයක් දැන් සම්පූර්ණ වෘත්තයක හොයන්නේ 2πr කියලානේ. හැබැයි මෙතන තියෙන්නේ තීටා කෝණයක කෑල්ලක් විතරයි. එහෙනම් අපිට පුළුවන් වෘත්තකම තියෙන්නේ 360යි. හැබැයි අපිට ඕන 300 තීටා කෝණයක නිසා
අපි කරන්නේ මෙන්න මේ 360න් තීට කෝණයක විතරක් ඕන නිසා අපි මෙන්න මෙහෙම 360න් තීට කියලා දාලා මෙන්න මේ කෑල්ල ගන්නවා. හැබැයි මේ පරිමිතිය නෙමෙයි. එහෙනම් අපිට මේ කෑල්ලේ පරිමිතිය හොයන්න නම් අපි කරන්නේ මෙන්න මේ 2πr වැඩි කිරීම තීට බෙදීම 360ට අපි තව එකතු කරන්න ඕන මෙන්න මෙතන අරයන් කෑලි දෙකක් තියෙනවානේ. ඔන්න ඔය අරයන් කෑලි දෙකත් අපි එකතු කරන්න ඕන. එහෙනම් මෙන්න මේ සූත්‍රයෙන් ඔයාට පුළුවන් මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩේ පරිමිතිය ගන්න. හරි. එතකොට මේ පරිමිතියනේ මම තව කෑල්ලක් මතක් කරොත් අපි පරිධිය හොයන්නේ කොහොමද? මේ වර්ගඵලය හොයන්නේ කොහොමද? එහෙනම් අපි අරය r වෙච්ච වෘත්තයක වර්ගඵලය හොයන්නේ 5r වර්ගය කියලා. එතකොට මම මෙන්න මේ තීටා කෝණයක් තියෙන කෑල්ලක වර්ගඵලය හෙව්වොත් මම ඒක කොහොමද කියන්නේ? එහෙනම් මට කියන්න පුළුවන් දැන් සම්පූර්ණ වෘත්තකම නම් 5r වර්ගයනේ. හැබැයි මට ඕන තීටා කෝණයක් තියෙන කෑල්ලක විතරයි. එහෙනම් මම මෙතනදිත් කරන්නේ මට ඕනේ 360කින් තීටා කෝණයක් තියෙන කෑල්ලක විතරයි. එහෙනම් මට පුළුවන් මෙන්න මේ සූත්‍රයෙන් වර්ගඵලය හොයන්න මෙන්න මේ තීටා කෝණයක් තියෙන කෑල්ලක. හරි. එතකොට අපි ප්‍රශ්නෙට ගියොත් අපිට කියන්නේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඕකේ කියනවා වක්‍රධාරයේ දිග, ඒ කියන්නේ මෙන්න මේ වක්‍රධාරයේ දිග සෙන්ටිමීටර 44යිලු. මෙන්න මෙතන මේ පෙන්නලා තියෙනවා අංශක 90ක් කියලා. එහෙනම් මම අතන තියෙන සූත්‍රය ගත්තොත් 2πr වැඩි කිරීම තීට බෙදීම 360 තමා මෙන්න මේ 44 කියලා කියන්නේ. එහෙනම් මේ තීට කීයද? මෙන්න මෙතන අංශක 90ක්නේ. එතකොට අරේනේ අහන්නේ. එහෙනම් අපිට ඊටු ටික ආදේශ කරන්න තියෙන්නේ 2 5 කියන්නේ 22 බෙදීම 7 r දන්නේ නැහැ. හැබැයි තීටව දන්නවා අංශක 90යි. මෙන්න මෙතන තියෙනවා 360ක්. ඔය ඔක්කොම තමයි 44ක් කියන්නේ. එහෙනම් මම කපන්න පුළුවන් තැන් අපි කපුවොත් මෙන්න මේ බිඳුවට බිඳුවක් කපන්න පුළුවන්. තව 9ට 1යි 36ට 4ක් කියලා අපිට කපන්න පුළුවන්. ආයෙ පුළුවන් මෙන්න මේ 2ට 1යි 4ට 2කුත් කපන්න පුළුවන්. තවත් කැපුවොත් 2ට 2 ඒවා 1යි 22ට 2 ඒවා 11යි. එහෙනම් මෙතන ඉතුරු වෙන්නේ r බෙදීම 7 සමානයි 44යි. තව මෙන්න මෙතන 11කුත් තියෙනවා. එහෙනම් මම අරේනේ හොයන්න ඕන r තනි කරොත් 44 ගුණ කිරීම 7 බෙදීම 11ක් කියලා එනවා. එහෙනම් 11ට 11 ඒව 1යි 44ට 4යි 4 වරක් 7 28යි සෙන්ටිමීටර කියලා මට උත්තරයක් එනවා. එතකොට සෙන්ටිමීටර දාන්න ඕන මොකද මෙන්න මෙතන අරයක් ගැන අහන නිසා දිගක් ගැන අහන නිසා. එතකොට අපිට 8 වෙනි ප්‍රශ්නෙට මෙන්න මේ විදිහට උත්තරේ ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මේකට අදාළ වෙන පාඩම් දෙකකට අදාළ වෙන තියරි කොටස. එතකොට මේ තියෙන්නේ අපි ගාන හදන විදිහ ආදේශ කරලා. හරි මම මේ කොටස මකන්නම්. හරි අපි ඊළඟට බලමු 13 වෙනි ගාන. 13 වෙනි ගාන බලමු. ඒකේ කියනවා x හි අගය සොයන්නලු. රූපයක් දීලා තියෙනවා අපිට. සමද්විපාද ත්‍රිකෝණයක්. මෙන්න මෙතන 40යි. මෙන්න මෙතන x කියලා අපිට දීලා තියෙනවා. A B C කියලා ත්‍රිකෝණයක්ලු.
හරි මම ඔගේ තියරි කොටස මතක් කරොත් ඕකේ ඔයාලට දීලා තියෙනවා සාධනය කරන්න කියලත් පාඩම් දෙකක ත්‍රිකෝණ කියලා. එතකොට ඕකේ එකක අපිට කියනවා මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා නම් මේ පාද දෙක සමාන වෙච්ච එතකොට අපිට කියනවා මෙන්න මේ පාද සමාන වෙච්ච ඒවලට ඉස්සරහින් තියෙන මෙන්න මේ කෝණ දෙකත් අපි නිකන් තීට කියලා දැම්මොත් ඔය කෝණ දෙකත් සමානයිලු. අපි හිතමු මෙන්න මෙතන අංශක 30යි කියලා. එහෙනම් ඔයාට ගන්න පුළුවන් මෙන්න මෙතනත් අංශක 30යි කියලා. එතකොට පාද දෙක සමානයි නම් අපිට මේ කෝණ දෙකත් සමානයි කියලා එක කෑල්ලක කියනවා. එතකොට ඒකෙම අනිත් පැත්ත අපිට ආයේ කියනවා ඔයාට මෙන්න මෙතන x කියලා කෝණ දෙකක් තියෙනවා නම් ඕගොල්ලන්ට ගන්න පුළුවන්ලු මෙන්න මේ x කියන කෝණ දෙකට ඉස්සරහෙන් තියෙන පාද දෙකත් සමානයි කියලා ඕකෙම අනිත් පැත්තට අපිට ගන්න පුළුවන් කියලා අපිට කියලා දීලා තියෙනවා. එතකොට ඔය තියරිය පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේකේ ගාන හදන්න. එහෙනම් මෙතන තියෙන සම ද්විපාද ත්‍රිකෝණයක් මෙන්න මෙතන x නම් ඔයාට පුළුවන් මෙන්න මෙතනටත් x කියලා දාගන්න. අපි දන්නවා ත්‍රිකෝණයක පාද තුනම එකතු කරපුවා කෝණ තුනම එකතු කරපුවාම 180යි. එහෙනම් ඔය 180ට සමාන වෙන්න ඕන අර්ථන තියෙන 40යි අතන තියෙන x කෝණ දෙකයි. එහෙනම් 180 සමානයි 40 ධන 2යි x කියලා ගන්න පුළුවන්. අපි මේ 40 අඩු කරමු අපිට දැන් ඕන x නේ. එහෙනම් 190 ඍණ 40 සමානයි 2x. එහෙනම් 180න් 40ක් අඩු වුණාම 140යි. ඕක තමයි 2x. හැබැයි අපිට ඕන x විතරයි. එහෙනම් x ගන්න අපි මේ 140 දෙකෙන් බෙදනවා. ඒතර මෙතන ಗುಣ කිරීමේ දෙක මේ පැත්තට යද්දි බෙදීමේ දෙකක් වෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් මේ x කියන්නේ අංශක 70ක් කියලා. එතකොට මේක තමයි තියරි කොටස. මේ තියෙන්නේ ඒකට අදාළ අපි හදපු ප්‍රශ්නෙට උත්තරේ. ඔය අපි හැදුවේ 13 වෙනි ගාන. හරි අපි යමු ඊළඟට 15 වෙනි ගානට. 15 වෙනි ගාන කියනවා ABC ත්‍රිකෝණයේ BC පාදය D දක්වා දික් කර ඇත. එහෙනම් BAC කෝණයේ අගය හොයන්න කියලා කියනවා. එහෙනම් ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න මෙහෙම ඕකේ පාදෙ දික් කරලා තියෙනවලු. මෙන්න මෙතන D මෙතන 120යි මෙතන C මෙතන 2x මෙතන B මෙතන A මෙන්න මෙතන x. එහෙනම් අපි යෝගේ තීරි කැලල මතක් කරගමු. අපිට කියනවා ත්‍රිකෝණයක් තියෙනවා නම් ඒකේ අපි පාදයක් දික් කරාම මෙන්න මෙතන හැදෙනවනේ බාහිර කෝණය. ඔන්න ඔතන ඔය හැදෙන බාහිර කෝණය මේකට ඇතුලේ තියෙන එක අභ්‍යන්තර කෝණය. එහෙනම් ওই අභ්‍යන්තර කෝණයට ප්‍රතිවිරුද්ධ සම්මුඛ ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට සමානයිලු. අපි හිතමු මෙන්න මෙතන x මෙතන y කියලා. එහෙනම් මෙන්න මෙතන අපි හිතමු z කියලා. ඔන්න ඔය z කියන එක්කෙනාම අපිට ගන්න පුළුවන් කියනවා මේ x y y y එකතු කරපුවම. එහෙනම් ඔය තීරියම තමයි අපිට මෙන්න මෙතනත් පාවිච්චි කරන්න තියෙන්නේ. එහෙනම් මෙතන හැදිලා තියෙනවා මෙන්න මේ බාහිර කෝණයක්. මෙන්න මේ ඇතුලෙන් හැදිලා තියෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකක්. එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් ඔය 120 සමානයි මෙතන තියෙන x'යි මෙතන තියෙන 2x'යි. හරි BAC කියන්නේ x නේ. එහෙනම් අපි මෙතනින් x හොයාගත්තා නම් හරි. එහෙනම් 120 කියන්නේ x ධන 2x කියන්නේ 3x. එහෙනම් ඔයාට x හොයාගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ මේ 120 3ෙන් බෙදන්න. එහෙනම්
x කියන්නේ 123න් බෙදපුවාම එහෙනම් 40ක් කියලා ගන්න පුළුවන්. එහෙනම් x කියන්නේ BAC කෝණය. එහෙනම් අපිට ඕන අන්තිමට ලියන්න පුළුවන් BAC සමානයි අංශක 40ක් කියලා. එතකොට ඕක තමයි 15 වෙනි ගානට උත්තරේ. මේ තියෙන්නේ තියරි කොටස. හරි අපි ලේසි ගානක් කතා කරමු. අපි කතා කරමු 16 වෙනි ගාන. ඒකේ අපිට දීලා තියෙනවා සුළු කරන්න කියලා භාග දෙකක්. පහ බෙදීම 7 ඍණ x ධන 2 බෙදීම 7. එහෙනම් අපි භාග එකතු කරන්න හරි අඩු කරන්න හරි කලින් අපි තීර කොටසම නිකන් මතක් කරමු. අපිට තිබ්බොත් භාග දෙකක් අඩු කරන්න හරි එකතු කරන්න හරි අපි හිතමු x බෙදීම 2 ධන 2x බෙදීම 3යි කියලා. අපි මුලින්ම බලන්නේ මෙන්න මේ අපි මේ උඩ කෙනාට කියනවා ලවය කියලා යට එක්කෙනාට කියනවා හරය කියලා. එහෙනම් අපිට හරයයි සමාන කරගන්න ඕන. මෙතනට ගියොත් නම් හරය එහෙනම් සමාන වෙලා නේ. එහෙනම් එකතු කිරීමේදී අඩු කිරීමේදී අපි කරන්නේ මේ හරය සමාන කරගන්න ඕන. හැබැයි මෙන්න මෙතනට ගියාම වැඩේ ලේසි වෙලා තියෙනවා. හරය සමාන වෙලා. හැබැයි මෙතන අපිට වෙලා නැහැ. අපිට එක ක්‍රමයක් පුළුවන්. මෙන්න මෙයාගේ තියෙන මේ තුනෙන් මේ දෙපැත්ත ಗುಣ කරන්න පුළුවන්. ආයේ මෙන්න මේ තියෙන දෙකෙන් මේකේ දෙපැත්ත ಗುಣ කරලා අපිට සමාන කරගන්න පුළුවන්. අපි මෙතන ගත්තොත් උඩ එනවා 3x කියලා. මෙන්න මෙතන එනවා දෙවරක් 3 6ක් කියලා. ආයේ මෙතන ගත්තොත් දෙවරක් 2 4x කියලා එනවා. දෙවරක් 3 6යි කියලා. අන්න දැන් සමාන වුණා. එහෙනම් අපිට පුළුවන් මේක එකතු කරන්න හරි අඩු කරන්න හරි තියනවා නම් උඩ තියෙන ලවයන් දෙක මෙතන හැටියට නම් එකතු කරන්න තියෙන්නේ 4යි 3යි 7යි x කියලා අපිට දාගන්න පුළුවන්. ඒකට අඩු කරන්න තිබුණොත් ඒ විදිහටම තමයි යන්නේ. මුලින්ම හරය සමාන කරගන්න ඕන. සමාන කරගෙන එකතු කරන්න හරි අඩු කරන්න හරි පුළුවන්. එතකොට ಗುಣ කරන්න තිබුණොත් අපි ඕකම ගමු. එතකොට ಗುಣ කිරීමේදී බෙදීමේදී ඔයාලා හරයන් සමාන කරගන්නේ නැහැ. ඔයාලට තියෙන වෙනම ලවයන් දෙක වෙනම ಗುಣ කරා හරයන් දෙක වෙනම ಗುಣ කරා. එහෙනම් මෙතන අපි ಗುಣ කරොත් x 2x වලින් 2x වර්ගයක් කියලා එනවා. යටින් එනවා දෙවරක් 3 6ක් කියලා. මම නිකන් මතක් කරොත් ඕකම අරගෙන බෙදීමක් විදිහට අපි ಗುಣ කරන්න දන්නවා. හැබැයි මෙන්න මෙතන බෙදීමක් තියෙන්නේ. ඔයාලා මෙතනදි කරන්නේ පළවෙනි එක ඔහොමම ලිව්වා. මෙන්න මෙතන බෙදීම තිබ්බොත් අපි ඒක මෙන්න මෙතනට ಗುಣ කිරීම දාලා හැබැයි ඒ ಗುಣ කිරීම දාපු නිසා මෙන්න මේ දෙවෙනි එකේ පරස්පරයක්. ඒ කියන්නේ උඩ යට මාරු කරලා අපි මෙන්න මෙතන ලියනවා. එහෙනම් මෙන්න මෙතන බෙදීම ಗುಣ කිරීම කරා. එතකොට මෙන්න මෙතන උඩ යට මාරු වුණා. එහෙනම් දැන් ಗುಣ කිරීමක් වුණා මේක. අපිට පුළුවන් ඕක x 3යි 3න් ಗುಣ කරලා 3ix යට දෙවරක් 2 4යි x කියලා ඕනනම් තව පොඩ්ඩක් සුළු කරොත් x ට x කැපිලා ගිහිල්ලා 3 බෙදීම 4ක් කියලා උත්තරේ එනවා. එතකොට මේ තියෙන්නේ තියරි කොටස. අපි ගානට ගියොත් මෙන්න මෙතන අපිට කරන්න ලොකු දෙයක් නැහැ. මෙන්න මෙතන හරය සමාන වෙලා තියෙනවා. එහෙනම් අපි ඔහොමම ලියාගමු. පහ මෙන්න මෙතන බලන්න ඕන අඩු කිරීම x ධන දෙකක් තියෙන. එහෙනම් අපිට මේක මෙන්න මෙහෙමයි ලියා ගන්න වෙන්නේ. එහෙනම් ඍණෙන් මෙන්න මේ ඇතුලේ තියෙන ඒවා ಗುಣ කරන්න වෙනවා. මේක තැනකට ගේද්දි. එතකොට පහ ඍණෙන් x ගුණ කරොත් ඍණ x වෙනවා. ඍණෙන් ධන දෙක ගුණ කරොත් ධනයි ඍණයි ඍණ වෙලා මෙන්න මෙතන ඍණ දෙකක් එනවා. එහෙනම් x ගේ මෙයා විතරයි. මෙයාව අපි සුළු කරොත් පහෙන් දෙකක් ගියොත් 3යි 3 ඍණ x බෙදීම 7යි කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්.
හරි. අපි ඊළඟට කතා කරමු 18 වෙනි ගාන. ඔයාලගේ අච්චුපතේ පාඩමක් තියෙනවා අනුලෝම සමානුපාත ප්‍රතිලෝම සමානුපාත කියලා. ඒතකොට ප්‍රතිලෝම සමානුපාත තමයි ඔයගලන්ට තියෙන්නේ. ඒකට අදාළ ගානක් තමයි තියෙන්නේ. එහෙනම් මේකේ කියනවා යම් වැඩක් නිම කිරීමට මිනිසුන් 8 දෙනෙකුට දින 6ක් ගත වෙනවලු. එම වැඩ කොටස නිම කිරීමට මිනිසුන් 12 දෙනෙකුට ගතවන දින ගණන හොයන්නලු. එහෙනම් මිනිස්සු 8ක් දින 6ක් වැඩ කරද්දි එහෙනම් මිනිස්සු 12ක් ඉද්දි දවස් ගාන මොකද වෙන්නේ කියලා අහන්න. එහෙනම් අපිට උතන තියෙන්නේ ප්‍රතිලෝම සමානුපාතනේ. ඒ කියන්නේ එකක් වැඩි වෙද්දි අනිත් එක අඩු වෙන්න ඕන. ඒ කියන්නේ දැන් මෙතන මිනිස්සු 8 මිනිස්සු 12 වෙලා වැඩි වෙලා තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම උතන දින ගාන. ඒ කියන්නේ දින 6ක් තිබ්බ එක දින 6ට වඩා අඩු වෙන්න ඕන මිනිස්සු ගාන වැඩි වෙච්ච නිසා. අපි හදලා බලමු එහෙනම්. අපි ඔක ලියාගත්තොත් මිනිස්සු ඉන්නවා දින තියෙනවා. මිනිස්සු 8යි දින 6යි. ඊට පස්සේ මිනිස්සු 12යි දින ගාන අපි දන්නේ නැහැ. අපි එහෙනම් මේක x කියලා දාගමු. හැබැයි මෙයාලා කරන්නේ එකම වැඩ කොටස නේද? එහෙනම් අපිට පුළුවන් මේ 8 ගුණ කිරීම 6 සමාන කරන්න 12 ගුණ කිරීම x ට. එහෙනම් අපිට x කියන මේ දින ගානනේ හොයන්න ඕන. අපි x ව තනි කරලා මෙන්න මේ ගුණ කිරීමේ 12 අපි මේ පැත්තට ගමු. එතකොට බෙදීමේ 12ක් වෙනවා. එහෙනම් අපි මේ කැපුවොත් 6ට 6 ව 1යි 12ට 2යි 2ට 2 ව 1යි 4ට 8ට 2 ව 4යි. එහෙනම් අපිට එනවා x කියන්නේ ඒ කියන්නේ දින ගාන 4ක්. ඒ කියන්නේ දින 4ක් කියලා. හරිනේ. මිනිස්සු 8ක් ඉද්දි දවස් 6යි මිනිස්සු 12ක් ඉද්දි එහෙනම් 6ට වඩා අඩු වෙන්න ඕන කියලා අපි කිව්වා. අන්න අපිට ඇවිල්ලා තියෙනවා දවස් 4ක් කියලා. එහෙනම් 12 දෙනෙක් එකතු වුණාම ඔය වැඩේ දවස් 4කින් ගුණ කරනවා කියලයි අපිට උත්තරේ ඇවිල්ලා තියෙන්නේ. හරි අපි ඊළඟට ගමු 19 වෙනි ගාන. මේක ලියා ගන්න ඔයගොල්ලෝ හදලා නැත්තම්. හරි 19 වෙනි ගානේ තියෙනවා ත්‍රපීසියමක්. උත 5 සෙන්ටිමීටර් A B C D කියලා මෙන්න මෙහෙම පාද ටික අපිට නම් කරලා තියෙනවා. අපිට කියනවා AB ධන CD කියන්නේ සෙන්ටිමීටර් 40යිලු. එහෙනම් ඔය ABCD ත්‍රපීසියමේ වර්ගඵලය හොයන්න කියලා අපිට කියන්නේ. එහෙනම් අපි තියරි කැලේ මතක් කරොත් ත්‍රපීසියමක් තිබ්බොත් ඕකේ වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා මම මේ විදිහටම දාගන්නම් ABCD කියලා. අපිට තියෙන්නේ එතකොට මෙන්න මේ ලම්බ උසකුත් අපිට ඕන. අපි මෙතනින් දාගමු මන් දාගන්න මේක h මෙන්න මේ දිග x මේ දිග y කියලා. එහෙනම් අපිට ඕකේ වර්ගඵලය ගන්න පුළුවන් කියලා කියනවා. මෙන්න මේ සමාන්තර පාද දෙකේ දිග අපි මොකද කරන්නේ? එකතු කරනවා. ඒ කියන්නේ x y y y එකතු කරලා දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදලා එයාව අපි ගුණ කරනවා මෙන්න මෙතන තියෙන මේ ලම්බ උසෙන්. ඒ කියන්නේ h වලින්. එහෙම කරපුවම අපිට මේ වර්ගඵලය ගන්න පුළුවන් කියලා අපිට කියලා දීලා තියෙනවා. එහෙනම් අපි ඕක පාවිච්චි කරනවා මෙන්න මෙතනට. අපිට දීලා තියෙනවා AB ධන CD කියන්නේ 40යි කියලා. එහෙනම් AB CD කියන්නේ මෙන්න මේ සමාන්තර පාද දෙක. ඒ කියන්නේ මෙන්න මේ මෙතන තියෙන x ධන y. එහෙනම් අපිට පුළුවන් මන් ලිව්වොත් මෙන්න මෙතන වර්ගඵලයනේ හොයන්නේ අපි.
x ධන y අතන. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන ABCD AB ධන CD ඒ කියන්නේ 40යි. ඔය 40 බෙදනවා දෙකෙන්. මෙන්න මේ දිගවල් දෙක එකතු කරලා දෙකෙන් බෙදුවා. ඒක අපිට දුන්න 40යි කියලා. එයා වායි ගුණ කරනවා මෙන්න මේ සමාන්තර පාද දෙක අතර දුරින්. ඒ කියන්නේ මෙන්න මෙතන හැටියට සෙන්ටිමීටර් 5යි. අපි බෙදුවොත් මෙන්න මෙතන දෙකට දෙකේවා 1යි 40ට දෙකේවා 20යි. උත්තරේ එනවා 20 වරක් 5. ඒ කියන්නේ 100යි. මෙතන වර්ගඵලයක් අහන නිසා සෙන්ටිමීටර් සෙන්ටිමීටර් සම්බන්ධ වෙලා තියෙන නිසා අපිට එනවා වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 100ක් කියලා තමයි ඕගොල්ලන්ට දාන්න වෙන්නේ. අනිවාර්යෙන් ඒකකේ දාන්න මෙන්න මෙතන වර්ග සෙන්ටිමීටර් කියලා. හරි ඊළඟට අපි බලමු 20 ත්‍රිකෝණ අංග සාම්‍ය ගැන තියෙන්නේ. ඒකේ කියනවා ABC හා PQR අංග සම ත්‍රිකෝණ දෙකක්ලු. එහෙනම් ACB කියන කෝණය අගය හොයන්න කියලා කියන්නේ. අපි මුලින්ම තියරි කොටස ඒකේ මතක් කරගමු. එතකොට ත්‍රිකෝණ අංග සාම්‍ය ගැන අපි කතා කරොත් ඒකේ අංග සම වෙන අවස්ථා හතරක් ගැන අපි කතා කරා. මම ලිව්වොත් ඒක නිකන් කෙටියෙන් මතක් කරොත් මුලින්ම අපි කතා කරා අංක 1 අවස්ථා හතරක් තියෙනවා. ඒකට අවස්ථා හතර අපිට පොඩ්ඩක් මාරු වුණාට අවුලක් නැහැ. අපිට කොහොම හරි අවස්ථා හතර මතක තියෙනවා නම් හරි. එකක් පා කෝ පා. ඒ කියන්නේ පාදයයි කෝණයයි පාදයයි. අපි ත්‍රිකෝණයක් ගත්තොත් පාදෙකුයි තව කෝණෙකුයි තව පාදෙකුයි මෙන්න මේ විදිහටම තව ත්‍රිකෝණයකට අංග සම කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් මෙන්න මේක පාකෝප අවස්ථාවෙන් අංග සම වෙනවා කියලා කියන්නේ. එතකොට මතක තියාගන්න වෙනවා මෙන්න මෙතන ත්‍රිකෝණය කියන එක මෙන්න මේ පාද දෙකට මැද්දේ තියෙන්නම ඕන. එතකොට මේ කෝණේ ගැලවිලා මෙන්න මෙහෙ තිබ්බොත් අපිට වැඩේ හරියන්නේ නැහැ. ඕක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන මෙන්න මේ පාද දෙකට මැද්දේ. එතකොට දෙවෙනි අවස්ථාව ගත්තොත් කෝ පා ඒ කියන්නේ කෝණ දෙකකුයි පා දෙකුයි ත්‍රිකෝණයක් තියෙනවා නම් මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි තව පා දෙකුයි මෙන්න මේ පිළිවෙලටම තියෙන්න වෙනවා කෝණ දෙකකුයි පා දෙකුයි තව ත්‍රිකෝණයක ওই විදිහට කෝණ දෙකකුයි පා දෙකටයි සමාන වෙනවා නම් අපිට ඒක කියන්න පුළුවන් කෝකෝපා අවස්ථාවෙන් අංග සම වෙනවා කියලා. හැබැයි මෙන්න මෙතනදිත් මෙන්න මේ කෝණය මෙන්න මේ ඇස්සේ තියෙන්න බෑ මේ පිළිවෙලටම තියෙන්න වෙනවා. තුන්වෙනි අවස්ථාවට ගියොත් පා ඒ කියන්නේ පාද තුනක් ත්‍රිකෝණයක තියෙන ත්‍රිකෝණේ කොහොමත් පාද තුනයි. එහෙනම් ওই පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමාන වෙනවා නම් අපිට ඕකත් පාපාප අවස්ථාවෙන් අංග සම වෙනවා කියලා කියන්න පුළුවන්. හතරවෙනි අවස්ථාව කර්ණ පා. ඒ කියන්නේ කර්ණෙකුයි පාදෙකුයි. එහෙනම් කර්ණයක් මෙතනට සම්බන්ධ වෙනවා නම් ඕක අනිවාර්යෙන් ඕගොල්ලෝ දන්නවා අංශක 90ක් මෙන්න මේ හැදෙන ත්‍රිකෝණයක් තියෙන්නම වෙනවා. එහෙනම් මේ අංශකට 90ට ඉස්සරහින් තියෙන එක තමයි අපි කර්ණය කියන්නේ. ඔය කර්ණයයි තව මොකක් හරි පාදෙකුයි තවත් ත්‍රිකෝණයක මේ කර්ණයටයි පාදයටයි සමාන වෙනවා නම් අපිට ඕක කර්ණපා අවස්ථාවෙන් අංග සම වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේක තමයි තීරි කොටස ත්‍රිකෝණ අංග සාමයෙන් ඕගොල්ලෝ ඉගෙන ගත්තු. අපි ගානට ගියොත් හරි. එතකොට මෙහෙම අපිට ත්‍රිකෝණ දෙකක් දීලා තියෙනවා. මෙන්න මෙතන 70යි මෙන්න මෙතන 50යිලු මෙන්න මෙතන 70ක් කියලා අපිට දීලා තියෙන්නේ. අපිට ACB
ACB. ඒ කියන්නේ මෙන්න මේ කෝණේ අගේ කීයද කියලා අහන්න. එහෙනම් අපි මෙතනින් බැලුවොත් කොහොමද අපිට ගන්න වෙන්නේ? මෙතන නම් බැලුවොත් අපිට අවස්ථාවට තියෙනවා sorry කෝණ දෙකකුයි පාදකුයි දීලා තියෙනවා. කෝණ දෙකට මැද්දේ තමයි පාදේ තියෙන්නේ. අපි මෙතනට આવොත් මෙන්න මෙතන කෝණයක් තියෙනවා. මෙතන පාදේ තියෙනවා. එහෙනම් අපිට මේ කෝණ දෙකයි පාදෙයිනේ. මෙන්න මෙතන තමයි අපිට ගන්න වෙන්නේ මේකේ විදිහට මෙතන 50ක් කියලා අපිට ගන්න පුළුවන්. අපිට කියනවනේ ඕක අංග සම ත්‍රිකෝණ දෙකක් කියලා. එහෙනම් අංග සමාන වෙලා තියෙන්නේ. කෝණ දෙකකුයි පාදකුයි අපිට මෙතන දීලා තියෙනවා. අපිට ඒ විදිහටම අපිට මෙතනක් දාගන්න පුළුවන්. හැබැයි අපෙන් අහන්න මෙන්න මෙතන මෙයාව. අපි දන්නවා මෙතන 70යි 50යි ත්‍රිකෝණයක කෝණ තුනම එකතු වුණාම 190යි 180යි. මෙතන 70යි 50යි අපි මෙතනට x කියලා දාගත්තොත් මෙන්න මේ xy එකතු වුණාම තමයි 180ක් වෙන්නේ. එහෙනම් 180 සමානයි 70යි 50යි 120යි ධන x. x හොයන්න නම් අපිට 180න් 120ක් අඩු කරන්න වෙනවා. එහෙනම් x කියන්නේ 60ක් කියලා අපිට ගන්න පුළුවන්. x කියලා අපි දාගත්තේ ACB කෝණය නැත්නම් BCA කෝණය ඕක අංශක 60යි කියලා අපිට ගන්න පුළුවන්. හරි මෙතන හැටියට අහන්නේ ACB කෝණය අංශක 60යි. අපි ඊළඟට කතා කරමු 25 ප්‍රස්ථාර ගාණක් තියෙන්නේ. y ඍණ 2යි x සමානයි 3යි කියලා අපිට කියනවා. හරි අපි මේකේ ප්‍රස්ථාරවල තීරි කොටස අපි මතක් කරොත් ප්‍රස්ථාර. එතකොට අපි දන්නවා ප්‍රස්ථාරවල සමීකරණ තියෙන්න පුළුවන් ආකාර දෙකක් y සමානයි mx විදිහයි y සමානයි mx ධන c විදිහයි. එහෙනම් අපිට පුළුවන් මේකේ මේ m කියන්නේ අපි දන්නවා අනුක්‍රමණය. එතකොට මෙතන c කියන්නේ අන්තක් ඛණ්ඩය කියලා අපි දන්නවා. එතකොට මෙන්න මෙතනට එද්දි අනුක්‍රමණයක් තියෙනවා. හැබැයි අන්තක් ඛණ්ඩයක් නැහැ. මම නිකන් දල සටහනක් ඇන්දොත් මෙතන අන්තක් ඛණ්ඩයක් නැහැනේ. එහෙනම් අපි මේ විදිහේ ප්‍රස්ථාරයක් ඇන්දොත් මෙන්න මෙයා y මෙයා x නම් ඕක යන්නේ මෙන්න මෙතන මේ බිඳුව නැත්තම් මේ මූල ලක්ෂ්‍ය හරහා තමයි යන්නේ. එතකොට අන්තක් ඛණ්ඩයක් නැහැ. අනුක්‍රමණයක් තියෙනවා. එතකොට මෙයා මේ පැත්තට හරි මේ පැත්තට හරි ඇලවෙලා තියෙන්න පුළුවන්. මම උදාහරණයක් ලිව්වොත් y සමානයි 2x y සමානයි ඍණ 3x y සමානයි භාගයයි x ඔන්න ඔය වගේ තියෙන්නේ. එතකොට මෙන්න මේ x ට කලින් දීලා තියෙන මේ ඉලක්කම ඔන්න ඕක පාවිච්චි කරලා ඕක තමයි ඔය y m ඒ කියන්නේ අනුක්‍රමණය කියලා අපිට ගන්න පුළුවන්. හැබැයි එයාව අපි හදා ගන්න ඕන මෙන්න මේ ආකාරයට y සමානයි mx විදියට හදාගෙන තමයි අපිට මෙන්න මේ අනුක්‍රමණය ගන්න වෙන්නේ. එතකොට මම මෙතනට ගියොත් y සමානයි mx ධන c විදිහට ගියොත් මම උදාහරණයකට නිකන් ඇන්දොත් මේක මෙතන අනුක්‍රමණයක් තියෙනවානේ. එහෙනම් මෙයාව මූල ලක්ෂ්‍ය හරහා නෙමෙයි යන්නේ. මේ y අක්ෂය කොතනින් හරි කැපෙනවා. එතකොට මෙන්න මේ කැපෙන තැනට තමයි අපි c කියලා කියන්නේ. එතකොට මෙයාව ඔහොම කැපෙන්න පුළුවන්. නැත්නම් මේ පැත්තට කැපුණොත් මෙන්න මෙතන තමයි මේකේ c කියන්නේ
කියලා අපිට ගන්න පුළුවන්. එතකොට එයාවත් අපිට මේ විදිහටම හදා ගන්න ඕන. මම උදාහරණයක් නිකන් ලිව්වොත් y සමානයි 2x ධන 3 y සමානයි ඍණ භාගයයි x ඍණ භාගයයි x ඍණ 2 ඔන්න ඔහොම. එතකොට අපිට මේක බලපු ගමන් කියන්න පුළුවන් මෙන්න මෙයාව මේ විදිහට හදාගත්තට පස්සේ මෙන්න මේ ධන 3 තමා c. ඒ කියන්නේ මෙයාව ධන 3ෙන් කැපිලා තියෙන්නේ y අක්ෂය. මෙන්න මෙතන x ට ඉස්සරහින් තියෙන්නේ මේ තියෙන්නේ අනුක්‍රමණය කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් මෙතනත් මේ ඍණ 2කින් කැපිලා තියෙන්නේ. ඒ කියන්නේ c කියන්නේ ඍණ 2යි අනුක්‍රමණය ඍණ භාගයයි කියලා අපිට මේ විදිහට y සමානයි mx ධන c ආකාරයට හදාගත්තට පස්සේ අපිට ගන්න පුළුවන්. හරි. අපි මෙතනට ගියොත් මෙන්න මේක ඒ විදිහටද තියෙන්නේ. නැහැ. එහෙනම් අපිට මුලින්ම කරන්න වෙනවා මෙයාව y සමානයි mx ධන c හරි y සමානයි mx ආකාරයට හදාගන්න. ඒ කියන්නේ y එක පැත්තකට දාලා අනිත් ඔක්කොම එක පැත්තකට දාගන්න වෙනවා. එහෙනම් මම y මේ පැත්තේ තියලා ඍණ 2x ගලවලා එහා පැත්තට යවන්නම්. එහෙනම් එයාව ධන 2x වෙනවා. එහා පැත්තේ 3ක් තියෙනවා. එහෙනම් y සමානයි 2x ධන 3 කියලා අපිට ගන්න පුළුවන්. හරි මේ මාව ඇහෙනව නේද මේ මම මෙච්චරලා කියපේවා මේ මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්නකෝ ඇහෙනවද කියලා. ඔව් කියලා හරි කමන්න.
ඇහෙන්නේ නැද්ද දැන්? හරි මම මේ ගාන මං ආයෙ පැහැදිලි කරන්නම්. දැන් ඇහෙනවා කියලා මං හිතනවා. හරි මං ආයෙ පැහැදිලි කරන්නම්. මයික් එක ඕෆ් වෙලා ඇත්තරම මං ආයෙ පැහැදිලි කරන්නම්. හරි අපි මේකේ කරේ පද තුනක් තිබ්බා. x වර්ගය මේ විදිහට අපි හදාගන්නවා x වර්ගය ඉස්සරහට දාලා ඉලක්කම තියෙන්න ඕන අන්තිමට. අනිත් එක මේ මැද තියෙන්න ඕන. x හරි මොකක් හරි අකුරක් තියෙන එක. අපි ඊට පස්සේ අ, කරේ මේ x වර්ගය ධන 12න් ගුණ කරා. එහෙනම් අපිට එනවා ධන 12යි x වර්ගය කියලා. ඊට පස්සේ මම මෙහෙම එකක් ඇඳගත්තා. මේ මැද තිබ්බ ඍණ 7යි x අපි මෙතනට දාගෙන මෙන්න මෙතනට අපි උත්තර දෙකක් දාගන්න තැනක් හදාගත්තා. ඊට පස්සේ මම එහෙනම් මෙතනට දාන උත්තර දෙක ගුණ කරපුවාම උඩ එක එන්න ඕන. මෙතනට දාන උත්තර දෙක එකතු කරපුවාම යට එක එන්න ඕන. එතකොට මම ගුණ කරගත්තම 12 හැදෙන විදි ටික මම මෙතන ලියාගත්තා. පොඩි එකේ ඉඳන් එක් වරක් 12 දෙවරක් 6 තුන් වරක් 4 කියලා. ඊට පස්සේ ඒකමයි ආයෙ රිපීට් වෙන්නේ. ඒක නිසා මම ඒ ටික කපලා දැම්මා. එතකොට මට මේ තුන පාවිච්චි කරලා තමයි මෙන්න මෙතනට උත්තර දාගන්න වෙන්නේ. මම එකතු කරපුවාම දැන් ඍණ 7ක් හැදෙන්නත් එපේ. හැබැයි මම බලපුවාම 12යි එකයි මෙතනට දාපුවාම මට 7ක් හදාගන්න බෑ කොහොමත්. ධන ඍණ කරත් 2යි 6යි ගත්තත් මෙන්න මේක ධන ඍණ කරත් අපිට හදාගන්න බෑ. එහෙනම් අපිට ඉතුරු වෙන එකම එක මෙන්න මේ 3යි 4යි. එහෙනම් මම 3යි 4යි මෙතනට ගත්තා. අරගෙන මම ලියලා පෙන්නුවා ධනයි ಗುಣ කරපුවාම අපිට ධන උත්තරයක්මයි එන්නේ. ආයේ ඍණයි ಗುಣ කරපුවාමත් ඍණ උත්තරයක්මයි එන්නේ. ධන උත්තරයක්මයි එන්නේ. ධනයි ඍණයි ಗುಣ කරපුවාම නම් ඍණ උත්තරයක් එන්නේ. එහෙනම් අපිට මේක වැඩක් නැහැ. අපිට ඕන මේ දෙකෙන් එකක්. ඍණ 7ක් හදාගන්න තියෙන නිසා මම මේක පාවිච්චි කරා. දෙකම ඍණ කරා. එහෙනම් ඍණයි ಗುಣ කරපුවාම ධන 12ක් එනවා. ඍණයි එකතු කරපුවාම ඍණ 7ක් එනවා. එහෙනම් මම මෙතනට උත්තර දෙකක් දාගත්තා. මම කරේ x වර්ගය ලියාගත්තා. මේ මැද එක වෙනුවට අපි හදාගත්ත උත්තර දෙක මෙන්න මෙතනට දාගත්තා. ධන 12 ඔහොමම ලියාගත්තා. එතකොට පද තුනක් තිබ්බ එක පද හතරකට කඩාගත්තා. ඊට පස්සේ හතර අපි දෙකට වෙන් කරගෙන පද දෙක අරගෙන ඒකේ පොදු සාධක ටික එළියට ගත්තා. එතකොට මේ දෙන්නගෙන් x පොදු වුණා. අපි x එළියට අරගෙන ඉතුරු ටික වරහණක් ඇතුළට දාපුවම අපිට ආවා x ඍණ 3 කියලා. මෙතනත් අපිට ඍණ 4 x තියෙනවා. 12ත් අපිට ලියා ගන්න පුළුවන් 4 වරක් 3 කියලා. එහෙනම් 4 4 පොදු නිසා මම 4ක් එළියට ගත්තා. හැබැයි මම එතන තව පොඩි වැඩක් කරා. මෙන්න මෙතන ඍණ 3ක් හැදුන නිසා මම මෙතනත් ඒක හදාගන්න try කරා. හරි වැඩේ හරි මම ඍණ 4ක් ගත්තා නම් මට ඕක හදාගන්න පුළුවන් මෙතන ඍණ 3 කරලා. එහෙනම් මෙතන ඍණ 4න් ඍණ 4x වලින් ඍණ 4 එළියට ආපුවම x විතරක් ඉතුරු වුණා. මෙතනින් ඍණ 4ක් ආපුවම ඍණ 3ක් විතරක් ඉතුරු වුණා. එහෙනම් මට ඊට පස්සේ මෙන්න මෙතන සමාන වරහන් දෙකක් ආවා. එහෙනම් එක සාධකයක් තමයි ඒ ආපු සමාන වරහන් දෙකෙන් දෙක ඉතුරු වරහන මම ලිව්වා මේ ඉතුරු වෙලා තියෙන දෙක පාවිච්චි කරලා. එතකොට මේක තමයි මේකට උත්තරේ අපි සාධක කඩපුවම.
හරි. හරි අපි කලින් කතා කරපු ගානක් වගේම තව ඒවා තියෙනවා. අපි ඒකත් හිමීට කතා කරමු. ආයෙ මතක් වෙන්න. අපි ගත්තොත් 37 37 ගත්තොත් ඒකත් ප්‍රස්ථාර ගානක්මයි. මේ විදිහටම හදාගන්න තියෙනවා. මම මේක තියෙන නිසාම ආයෙ මේ පැත්තෙන් හදන්න. ඒකේ කියනවා y සමානයි 3x ඍණ 2 මගින් නිරූපිත සරල රේඛාවේ අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය හොයන්නලු. එහෙනම් එතන අපිට කරන්න ඇත්තම දෙයක් නැහැ. y සමානයි mx ධන c විදිහට දීලම තියෙනවානේ. එහෙනම් අපිට හදාගන්න පුළුවන්. y සමානයි 3x ඍණ 2. එහෙනම් අපි කතා කරා මෙන්න මෙතන තියෙන්නේ c අන්තක්ඛණ්ඩය, මෙන්න මෙතන තියෙන්නේ m අනුක්‍රමණය. එහෙනම් අනුක්‍රමණය ධන 3යි නැත්නම් 3යි, අන්තක්ඛණ්ඩය මෙන්න මෙතන තියෙනවා ඍණ 2යි කියලා අපිට එකපාර ගන්න පුළුවන්. එතකොට අපි අතන නම් හදාගත්තා. මෙන්න මෙතන හදාන්න දෙයක්වත් නැහැ. කෙලිම උත්තරේ ගන්න තියෙන්නේ. හරි අපි කතා කරමු 36. ඒකේ කියනවා දිග මීටර් 2යි පළල මීටර් 2යි උස මීටර් 1යි වන ඝනකාභ හැඩති ටැංකියක ධාරිතාවය ලීටර් වලින් හොයන්නලු. එතකොට අපිට මෙතන දිග පළල උසක් දීලා තියෙන්නේ. එහෙනම් ඒකේ අපිට මුලින්ම වෙනවා පරිමාවක් හොයාගන්න. ඊට පස්සේ ඒක ධාරිතාවයට හරවන්න තියෙනවා. එහෙනම් දිග පළල උස 2යි 2යි 1යි කියලා අපිට දීලා තියෙනවා. අපි ඇඳගත්තොත් පොඩි රූපයක් ඔන්න ඔහම ටැංකියක් මේක මීටර් 2ක් මේක මීටර් 2ක් උස මීටර් 1ක් කියලා අපිට කියන්නේ. එහෙනම් ඕකේ අපි පරිමාව හොයන්නේ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උසින්. එහෙනම් දිග මීටර් 2යි පළල මීටර් 2යි උස මීටර් 1යි. එහෙනම් දෙවරක් දෙක 4යි 4ක් 1 ආයෙත් 4යි ඝන මීටර් තුන් පාරක් ගුණ වෙන නිසා පරිමාව ඝන මීටර් කියලා එනවා. හැබැයි මෙහෙම තිබ්බට අපිට මදි අපෙන් අහන්නේ ධාරිතාවය අහන්න. එහෙනම් ඕකෙදි අපි දැනගන්න ඕන එක ඝන සෙන්ටිමීටරයක් කියන්නේ කොච්චරක්ද කියලා. එහෙනම් එක ඝන සෙන්ටිමීටරයක් කියන්නේ 1 මිලිලීටරයක්. හරි. ඊට පස්සේ තව එකක් බැලුවොත් එක ඝන මීටරයක් කියන්නේ කීයද කියලා අපි ගත්තොත් අපිට කියන්න පුළුවන් ඕක ලීටර් 1000ක් කියලා. ඒ කියන්නේ මීටරයක් දිග, මීටරයක් පළල, මීටරයක් උස ටැංකියක් ගත්තොත් ඕකට ලීටර් 1000ක් අල්ලනවා කියලා ඔන්න ওই ටික අපිට මතකේ තියෙන්න වෙනවා. මේක ඉතිරි ඉස්සරහට හදාගෙන යන්න. එහෙනම් අපිට මෙතන පරිමා ඝන මීටර 4ක් අපි ඒක මෙන්න මෙතනට ආදේශ කරොත් ඝන මීටරයක් කියන්නේ ලීටර් 1000යි නම් අපිට ලියන්න පුළුවන් අන්න දැන් ධාරිතාවය ඝන මීටරයක් ලීටර් 1000යි නම් අපිට පුළුවන් මේ 4 1000න් ගුණ කරන්න. එහෙනම් ලීටර් 4000ක් කියලා අපිට ධාරිතාවය ගන්න පුළුවන්. මෙන්න මේ දිග දෙකයි පළල දෙකයි උස දෙකයි වෙච්ච ටැංකියක.
ඔය අපි කතා කරේ 36. හරි අපි ඊළඟට කතා කරමු 44. 44 වෙනි ගාන. අපිට කියනවා රූපේ ඕ කේන්ද්‍රයේ වෘතයේ දී ඇති තොරතුරු අනුව BAC හි අගය හොයන්න ඕනේ. එහෙනම් BAC කෝණය කීයද කියලා තමයි අපෙන් අහන්නේ. මම රූපය අඳින්නම්. හරි. එතකොට ඔහොම රූපයක් තමයි අපිට දීලා තියෙන්නේ. එහෙනම් අපිට මේක හදන්න පුළුවන් ඇත්තටම ක්‍රම දෙකක් මම මෙතනදී කියන්නම්. අපි දන්න මූලික ක්‍රමය තමයි අපි දන්නවනේ සරල රේඛාවක මෙන්න මෙහෙම කෝණ දෙකක් තියෙනවා නම් එකක් මෙතන හැටියට 130යි නම් අනිත් එකට අපි ගන්න. එතකොට මේ දෙකම 180යි. එහෙනම් අපි මෙතන x කියලා දාගත්තොත් මෙන්න මෙතන තියෙන 130කුයි තව x කියලා කෝණෙකුයි. එහෙනම් අපිට ගන්න පුළුවන් 130න් 180න් 130ක් අඩු කරලා ඔය x කියන්නේ අංශක 50ක් කියලා අපිට ගන්න පුළුවන් නේද? එහෙනම් ওই වැඩේම අපිට මෙන්න මෙතනත් කරන්න පුළුවන්. මෙන්න මෙතන 130යි නම් අපිට පුළුවන් 180න් මේ 130 අඩු කරලා මෙන්න මෙතන අංශක 50යි කියලා දාගන්න පුළුවන්. ඊට පස්සේ අපෙන් අහන්නේ මෙතනනේ. එහෙනම් අපිට පුළුවන් මෙන්න මෙතන තියෙනවා ABC කියලා ත්‍රිකෝණයක්. ABC ත්‍රිකෝණේ කෝණ තුනම 180යි. එහෙනම් අපි කෝණ දෙකක් දන්නවා. ඊතුරු කෝණෙත් අපිට හොයාගන්න පුළුවන් නේද? 180 කියන්නේ එතකොට 40යි. අතනින් ආව අපිට 50කුයි. ආයේ තියෙනවා BAC කෝණයයි. එහෙනම් 180 කියන්නේ මෙන්න මෙතන තියෙනවා 90යි. BAC කෝණයයි. එහෙනම් අපිට BAC කෝණය හොයන්න ඕන නිසා 180න් 90ක් අඩු කරනවා. ඒ කියන්නේ අංශක 90යි කියලා අපිට ගන්න පුළුවන් BAC කෝණය. එතකොට ඉස්සරහට යද්දී ඕගොල්ලෝ ඉගෙන ගනි මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා නම් ඕකේ කේන්ද්‍රය හරහා අ, මෙන්න මෙහෙම ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේක විස්කම්භයක්නේ. ඕකත් එක්ක මෙන්න මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා නම් මෙන්න මෙතන අංශක 90ක් වෙනවා කියලා ඔයාලා ඉස්සරහට ඉගෙන ගනි. එතකොට ඒක ඒක මෙතනදී පාවිච්චි කරන්න වෙන්නේ නැහැ අපිට මෙහෙම මෙහෙම තමයි යන්න වෙන්නේ. අපි මේක තාම ඉගෙන ගන්න නැති නිසා. ඊළඟට කතා කරමු 45. ඒක කියනවා රූපේ කේන්ද්‍රයේ ඕ වෘත්තයේ
AB හි මධ්‍ය ලක්ෂ C වේ AB සෙන්ටිමීටර් 16ක්ද OC සෙන්ටිමීටර් 6ක්ද නම් වෘත්තයේ අරය හොයන්න කියලා අපිට කියනවා. AB AB සෙන්ටිමීටර් 16යිලු. හැබැයි ඕක දෙකට බෙදලා තියෙනවා සමානව. එහෙනම් 16යි නම් මෙන්න මෙතන සෙන්ටිමීටර් 8 වෙනවානේ. ඊට පස්සේ කියනවා OC මෙන්න මෙතන O කේන්ද්‍රය OC සෙන්ටිමීටර් 6යිලු. එහෙනම් වෘත්තයේ අරය අහන්න. එහෙනම් මේක කේන්ද්‍රය නම් අපි මෙන්න මෙතන ඉඳන් මෙතනට මෙහෙම ඇන්දොත් නැත්නම් මෙතන ඉඳන් මෙතනට ඇන්දොත් ඔය තියෙන්නේ අරයක්. අපි මෙතන R කියලා දාගමු. එතකොට මෙන්න මෙතන අංශක 90ක් වෙනවා. එහෙනම් අපිට මේකට පයිතගරස් දාලා තමයි අපිට අරය ගන්න වෙන්නේ. අපි ත්‍රිකෝණයක් ගලවලා ගත්තොත් මෙන්න මෙතන සෙන්ටිමීටර් 8යි මෙන්න මෙතන සෙන්ටිමීටර් 6යි. එහෙනම් මේ R අපිට හොයන්න වෙනවා. එහෙනම් අපි ගත්තොත් R වර්ගය සමානයි 8 වර්ගයේ ධන 6 වර්ගය. ඒ කියන්නේ R වර්ගය සමානයි 8 වරක් 8 64යි 6 වරක් 6 36යි. එහෙනම් R වර්ගය කියන්නේ 64යි 36යි 100ක් කියලනවා. අපිට R හොයන්න නම් මෙන්න මෙතන දෙපැත්තටම වර්ග මූලයක් ගන්න වෙනවා. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් මෙන්න මේ 100 කියන එක්කෙනාව එකම ඉලක්කම අපිට දෙපාරක් ගුණ කරලා ගන්න වෙනවා. ඒ කියන්නේ මෙතන හැටියට නම් 10 වරක් 10 නේද? එහෙනම් මම මේක මෙහෙම ලියන්නේ නැතුව මම ලියන්නම් මේ R වර්ගය කියන්නේ 10 වර්ගය කියලා. එහෙනම් උඩ වර්ග වෙලා තියෙන නිසා අපිට පුළුවන් මේ R කියන්නේ 10යි කියලා ගන්න. මෙතන ඔක්කොම සෙන්ටිමීටර වලින් දීලා තියෙන නිසා R නැත්තම් අරය කියන්නේ සෙන්ටිමීටර 10යි කියලා අපිට උත්තරේ එනවා. හරි අපි ඊළඟට කතා කරමු 49. ඒකේ අපිට කියනවා සුළු කරන්න කියලා. එහෙනම් අපිට මෙහෙම දීලා තිබ්බොත් ඕක අපිට සුළු කරන පිළිවෙලක් තියෙනවා. මම ලිව්වොත් එක්කෝ මේ බොට්මස් නැත්තම් 1 බේගු ඒ වරහන් අල්නයන්න බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම කියලා ඔන්න ඔය පිළිවෙලට තමයි අපිට යන්න වෙන්නේ. එහෙනම් මෙතන තියෙනවා වරහන් තියෙනවා අල්නයන්නත් තියෙනවා. එතකොට මේ පිළිවෙල අපි ගත්තොත් මුලින්ම වරහන් තමයි අපිට සුළු කරන්න වෙන්නේ. අපි මෙයාලව මෙහෙම තියාගෙන වරහන සුළු කරමු. එතකොට වරහන ඇතුලේ අපිට කරන්න තියෙන අඩු කිරීම අපි මුලින් කතා කරා එකතු කිරීම හරි අඩු කිරීම හරි භාගවල තියෙනවා නම් මෙන්න මේ යට තියෙන හරය සමාන වෙන්න ඕන කියලා. මෙන්න මෙතන 2 මෙතන 12 අපිට මෙතනදී කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා නම් අර මාරු කරා. අපිට මෙතන පුළුවන් දෙකත් මේ 12ට හදාගන්න. මම බැලුවොත් මෙන්න මෙතන 6න් ගුණ කරොත් මට 12 කරගන්න පුළුවන්. එහෙනම් මං එයාලව 6න් ගුණ කරගන්න. එහෙනම් උඩට එනවා 6 වරක් 1 6යි. මෙන්න මෙතනට එනවා 6 වරක් 2 12යි කියලා. එහෙනම් හරි හරය එහෙනම් මේ ටික මෙහෙම ඇවිල්ලා මේ වරහන් ඇතුලේ සුළු වුණාම 6න් එකක් අඩු වුණාම 5යි කියලා මට උත්තරේ එනවා. මම මෙතන වරහන අයින් කරගන්න දැන් වරහන සුළු වුණ නිසා එහෙනම් දැන් ඊළඟට කරන්න තියෙන අල් නයන්න
අල්නයන්න කියන්නේ ඇත්තටම ಗುಣ කිරීමක්. මම මෙන්න මෙතන තියෙනවා මිශ්‍ර භාගයක්. ඒක විෂම භාග කරගන්නම්. 5 වරක් 1 5යි 5යි 4යි 9ක් වෙනවා. යටට 5මයි එන්නේ. අල්නයන්න වෙනුවට මම ಗುಣ කිරීම දාලා මෙන්න මෙයාව මෙහෙම ලියා ගන්නවා. එහෙනම් ಗುಣ කිරීමක් තියෙන අපිට උඩයි යටයි කපන්න තියෙනවා නම් කපන්න පුළුවන්. මෙතන හැටියට මට පුළුවන් කපන්න 9යි 12 3න් බෙදෙනවා. 9ට 3 ඒවා 3යි 12ට 3 ඒවා 4යි. එහෙනම් මට උත්තරයක් එනවා උඩට 3 වරක් 1 3යි යටට එනවා 1 වරක් 4 4යි කියලා මේකට උත්තරේ එනවා. හරි එතකොට ඕගලන්ට ඔතන අපි දුන්න පේපරේ ප්‍රශ්න 50ක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්න 50න් අපි ප්‍රශ්න කිහිපයක් කතා කරා තීරි සමහර කොටසුත් එක්ක. එතකොට ඕගලන්ට ඉතුරු කොටස් ඔය වගේ තව ප්‍රශ්න තියෙනවා. ඒ ටික ඕගලන්ට උත්සාහ කරන්න පුළුවන්. මේ පළවෙනි කොටසේ අපි ගැටලු සාකච්ඡා කරන එක. එතකොට අද අපි මෙතනින් නවත්තනවා. ඉතුරු ටික ඕගොල්ලෝ කතා හදන්න හදලා ඕගලන්ට ගැටලුවක් තියෙනවා නම් අපිට එවන්න. අපි ඒක හදලා දෙන්නම්. ඕගලන්ට උත්තරේ එවන්නම්. එතකොට සම්බන්ධ වුණාට ස්තුතියි.